පෞකාර මිත්‍රයෝ ඉන්නවනේ. ඒ උන් අතාරින්න ඕන පුතා. පෞකාර මිත්‍රයෝ ඉන්නවනේ අතාරින්න ඕන. අපේ ජීවිතවල පුළුවන් අතාරින්න. මම ඊයේ ධර්මදේශනාවට ගියපු වෙලාවේ අලව්වේ මම යනකොට බණ පීස් එකක් දාලා තිබුණා කවියෙන් කියන බණ. මම ගිහිල්ලා ආගෙන හිටියා බණ. මම ඒ අතරේ බැලුවා ඇවිල්ලා ඉන්න මිනිස්සු බණ අහනවාද කියලා. අර සද්ද විකාශන යන්ත්‍රයේ මහ හඬින් දාලා තිබ්බාට නෑ මෙවුන් කෙහෙල් ගෙඩි ගිලිනවා, කවුම් ගිලිනවා, තේ බොනවා, ඕපාදූප කියනවා, නානා ප්‍රකාර කෙලියක් පේනවා මට. මම එව්වත් අධ්‍යයනය කරමින්ම බණ ඇහුවා. පෙන්නුවේ ධර්මදේශනාවේ තිබ්බේ පුතා රණ කකුළු ජාතකේ. ඔගේ චරිත පහක් තිබ්බා. රණ කකුළුවයි, තුරුණු බෝසත් තාපසතුමායි, කාකයි, කාකී නයයි. රණ කකුළුවයි තරුණ බෝසත් බ්‍රාහ්මණයයි මේ ඇත්තෝ දෙන්න කල්යාණ මිත්‍රයෝ. කාකයි කාකී නයයි යාළුවෝ. අර තාපසයාගේ ඇස් දෙක පුතා මැණික් දෙකක් වාගේ පාරිශුද්ධ රුධිරයෙන් බබලවමින් කෙලෙස් විරහිත දමනය කළ කෙලෙස් ධර්මයන් බොහෝමයක් ඇතිින්දා හරිම ලස්සනයි කාන්තිමත්. අර කාකාගේ ගෑනිට බබෙක් හම්බෙන්නලු පුතා. කාකාගේ ගෑනිට බබෙක් හම්බෙන්නලු. කාකාගේ ගෑණි දැන් අර තාපසයාගේ ඇස් දෙකට ආසාවෙන් ඒ ඇස් දෙක කන්න ඕන. ඒ කාකි හිතනවා තනියෙන්. හිතලා මට මේ ඇස් දෙක කන්න නම් උපක්‍රමයක් පාවිච්චි කරන්න වෙනවා. දැන් මට බබා හම්බෙන්න ඉන්නේ හින්දා මම මගේ මිනිහට කියනවා මට දොළ දුකක් තියෙනවා. ඒ හින්දා අරකගේ ඇස් දෙකම ඕනේ. ඒගොල්ලෝ මේකි බුද්ධිය ගත්තා. දැන් කාකා එන්න කලින් ගෑනු පුතුම ගෑනු ඉන්නවා පුතා. පුදුම ගෑනු ඉන්නවා. මම දැක්කා එහෙම කීයක් දවසක් මම අටුගොඩ පන්සලේ බණ තිබ්බනේ. දැන් මාස කීපයකට කලින් අටුගොඩ පන්සලේ බණට යනකොට මම මේ පාරෙමයි ආවේ. මම අදත් එනකොට බලාගෙන ආවා හිටියද කියලා පස්තිනි අම්මා. දෙන්න හිටියේ නෑ. මම එතනින් එනකොට 8යි වෙලාව. උදේ 8යි වෙලාව. අපිට ඉස්සෙල්ලා චූම්පාන් මල්ලි යනවා. අපි පිටිපස්සේ වාහනේ එනවා. ගෑ අර චූම්පාන්ගේ නලාවට ඇහැරිලා කොණ්ඩෙත් කඩා දාගෙන රැට ඇඳපු ඇඳුම පිටින් ඇවිල්ලා පැන්න ගියමුකෝ පාරට. ලැජ්ජා බය කියන එක ගෑවිලාවත් නැති කාරකණි ගෑනියක් මේ පාරේ. ඇවිල්ලා පැන්න. චූම්පාන්ගේ ඇඟ හිරිවැටලා ගිහින් තුස්නීම් භාවයෙන් ඉන්නවා. අපේ කොල්ලත් අහක බලාගෙනම මන් දිහා වපරට බලලා වාහනේ අයින් කරලා දාගෙන අපි එන්න ආවා. මේ ගෑණි පුතා 8 වෙනකම් බුදියලා චූම්පාන්ගේ නලාවට හැරුණා. ඇයිලා අර උදේට කන්න ගන්න ආවේ පොඩි උන්ට. මිනිහට. බලන්න. එහෙම ගෑණි ඉන්නවා ගෙවල් වල පුතා. අර කාක්කයි ගෑණි වාගේ. මේ බෝසත් කතාවේ තුගන්නනවා කාක්කා එනකොට ගෑණි බුදි. අසනීප වෙලා කියන. කාක්කා ඇවිල්ලා අහනවා සොඳුරිය. අසනීපයක්. ඒලා අපිට දෙනවා කියනවා. ඔබ සතුටු වෙන්නේ මට දුක දැනෙන කාරණාව. ඔබ පියාණ කෙනෙක් වෙන්නට යනවා. කාක්කා ඇත්තටම සතුටු වෙනවා මම තාත්තා කෙනෙක් වෙන්න යනවලු කියලා. රවුමක් ගිගිල්ලලා ඇවිල්ලා මොනවද කන්දේ මාසක් කියලා වුණා කිව්වා. ඒ කියතකොටම කිව්වා තාපසයාගේ අත් දෙක කන්න ඕනේ කියලා. කාක්කා හොඳටම බය වුණා. මේ උත්තරීතර නරේන්ද්‍රයෙක් වෙච්ච මේ තාපසයාගේ ඇස් දෙක මා කෙසේ නංගන්නට
ඒක අපේ කල්පනා කර කර ඇවිදලා ආපහු ඇවිල්ලා කියන වෙන ආසයි එකක් කියන්නකෝ. මේකක් නැතුව වෙන ආසයි එකක් කියන්නකෝ කියලා කිව්වා. කපුරු දෙනව දෙන්නෙම නෑ වෙන එකකට කැමැත්ත. අරකගේ අත් දෙකම කන්න ඕනලු. කොරන්න දෙයක් නෑ දැන් කාක්කා නැත්තම් මරනවලු කියලා කියනවා. කාක්කා හිතේ දුකෙන් බිරිඳට තියෙන ආදරෙන් කෙලෙස් බර ලෝකේ කල්පනා කර කර ඉන්නකොට මිත්‍රයා මතක් වෙනවා. ණයව. ඒගොල්ලෝ ඉන්න තල් ගහට එහයින් උඹ හේින්නේ. යනවා. ගිහලා උඹ වහන. වහනකොට ණය එනවා. බොහොම කාලෙකින් මොකද උඹාවේ? කියනවා කාරණා. මෙහෙම එකක් වෙලා. ඒත් මං කොහොමනම් මේ නරේන්ද්‍රයේ ඇස් දෙක ගන්නද? මට ගන්න බෑ. මේකට උඹට පුළුවන් උදව්වක් තියනවා නම් කරපන්. උඹාන පාප මිත්‍රයෝ ගැටි. පෞකාර මිත්‍රයා එකක් ගත්පයින් හරි මං එනවා. ඕක ඇවිදගෙන එනකොට මං තනකොළ ආස්සේ ඇංගිලා ඉඳලා ඕකට කනවා එතකොටම වැටෙනවා උඹ ඇස් දෙක ගලවගන්න. ඔහොම තිත්ති නැද්ද බලන්නකෝ අපේ ගම් වල කොල්ලෙක් යාළු වෙලා ඉන්නවා කෙල්ලෙක් එක්ක. හරිද? ගෙදරින් කැමති නැහැ. කෙල්ලගේ ගෙදර. දැන් මෙවුන් ටික කතා වෙනවා. කැමති නැති හින්දා අපි අරන් පනිමු. දැන් මේ මොඩයා ගිහිලා කියනවා මේකගේ ගෝන් යාළු කලතක. ගිහිලා කියපු ඇටිය. ඕක එච්චර ගන්න නෙමෙයි. වාහනයක් හොයාගත්තා. ගිහිල්ලා හිටිය අහවල් තැන හන්දියේ ඕ කියනකොටම දාගත්තා ගියා අපි. මට මතකයි මම සත්‍ය කතාවක් මේ කියන්නේ ඒකොල්ලා අන්තරාත්මකව එකක් වෙලා මෙවුන් ටික අරගෙන පැන්නා. කෙල්ල අරගෙන පයින්කොටම ආරපාල හිටපු හැම යාළුවෙකුටම කෝල් කරලා කිව්වා. කෝල් කරලා කියනකොට ඒගොල්ලෝගේ ගාමන්ට් ෆැක්ටරියක් තියෙනවා. ගාමන්ට් ෆැක්ටරියේ ඉන්න පුතා 4500ක්. විජහට කලබල වෙලා ඔක්කොම පාරට පැනලා අරුන් එන මගේ ඇහුරුවා. ආයෙ කොහේ යන්නද පුතා පොඩි කරගෙන 4500ක් පාරේ. නැවතුවා වාහනේ නවත්තනකොටම හරෙන් මෙන් අත දාලා අල්ලගත්තා හිටපියෝ. ගසලා බිම තියන්න නැතුව ගහවලු එකෙක් මට කියනවා. ගුඩිකාප එකෙක් මට කියනවා මරුණම කියලාලු හිතුවේ බිම තියන්න නැතුවම ගහවලු. සෑහෙන වෙලාවක්. ඇයි පුතා මොන ගාමට් එකක් ගසලා තවත් තියෙනවා ඒ කැලණි. මූණවල වල අතපයේ ඒ කැලණි තියෙනවා දා ගුඩිකාප. අවසානයේ ගෑනිත් නෑ බන්ධනාගාරේ දවස් 20 ගාණක් ළඟලා ඉස්පිරිතාලවලත් ළඟලා උතුම් කර්මයක් ගෙවුවා පුතා. අර පෞකාර මිත්‍රයන්ගේ බහේ වැටිලා අනවශ්‍ය වූ ගලවන්න ගිහින්. කාකා ණයට කිව්වා ණයත් ලෑස්ති වුණා. පෞකාරයා ලෑස්ති වෙලා ගිහින් තනකොළ ගොල්ලේ හැංගිලා ඉන්නවා පවුවදා. කාකාත් ඇවිල්ලා තල් ගහේ වහලා බලාගෙන ඉන්නවා දැන් අර කනවා මේක වැටෙනවා මං ගලවනවා ඇස්. ගලවලා අරකිගේ දොළ දුක සංසිඳවනවා. අර රණ කකුලුවා ඉන්න විලට තාපසයා එනවා හැමදාම වතුර ගන්න. වතුර ගන්න ඇවිල්ලා අර රණ කකුලුවා ලොකු කකුලුවා. කකුලුවා එනකොට සලු කොට දාලා කකුලුවා එල්ලෙනවා. සලු කොට එල්ලිච්චාම සලු කොට එල්ලගෙන කකුලුවා පිරිමැදලා කකුලුවාට ආදරය කරලා දුක සැප බලලා ටිකක් පරිසරයේ අරගෙන ඇවිද්දවල කකුලුවාව ආපහු පොකුණෙන් තියලා වතුර අරන් යනවා. එදත් ඇවිල්ලා පුතා කකුලුවාට සලු කොට දාලා අල්ලගෙන පරිසරයේ පොඩ්ඩක් ඇවිදගෙන ආපහු කකුලුවාව පොකුණට දාන්න එනකොටම කෑව නැහැ. නාය කන කොටම පුතා එහෙමම සේ මුරුජ්ජා වෙලා වැටුණා කකුලුවා විසි වුණා. කකුලුවා විසික්කා වෙලා තනකොළ ගොල්ලේ බලාගෙන ඉන්නවා යාළුවාට මොකද වුනේ කියලා. එතකොටම කාක්කා ඇවිල්ලා වැහුවා පපුව උඩ. කකුලුවා බලනකොට මේකම ඇත් දෙක ගලවන්න හදනවා. විජාට දුවගෙන ගිහිල්ලා කකුලුවා ඔකගේ දිනානේ කොකු අඬු දෙකක් එක අඬකින් අල්ලගත්ත කකුලුවාගේ බෙල්ල දිව එළියට එන්න.
කාකගේ බෙල්ල තද කෙරුවා කකුලුවා දිව එළියට ආවා. ඒගොල්ලෝ ආපහු බුරුල් ගලවත මොකද කරන්න හදන්නේ? ඒක අපිට කිව්වා කාරණා. මගේ තාපස යාළුවාට මේ ඉරණම උනේ කොහමද? මට මේ වැඩේ කරගන්න ක්‍රමයක් නැතුව මගේ යාළුවාගේ උපකාරයක් ගත්තාන් අර නායකයා. ඒගොල්ලෝ කකුලුවා දැන් කාකගේ බෙල්ලෙනුත් එක අණ්ඩකින් අල්ලලා හිර කරගෙන නායා ඉන්න තැනට ගිහිල්ලා අල්ලගත්ත නායාගේ බෙල්ලෙන් අනිත් අඩුවේ. අල්ලගෙන දෙන්නා මෙහෙම කරලා තියාන තද කරලා ආනවා තොපි ඇයි මෙහෙම කෙරුවේ? මේ වාගේ පින්වන්ත බෝසත් චරිතයකට දුෂ්ටයෝ ඇයි මේ වැඩේ කෙරුවේ? තොපේ ගෑනට කන් දෙකක් ඇත්තෙම නැහැ. ඒ හම්බෙන්නේ ඉන්නේ කාට ඒ තරම් කරුමයක් පරිසම් දීලාද දෙන්නේ. මේ තාපසයාගේ ඇස් දෙක කරවන්න නායාගේ බෙල්ල හිර කෙරුවා මැරෙන්නම. හිර කරනකොට කෑ ගැහුවා මරන්න එපා කියලා. ඒක අපිට කිව්වා දැන් මේ තාපසයාට කාපු දැනට කට තියලා විස උරෝලා තාපසයා නිරුපද්‍රිත කරලා දුන්න නැත්නම් තෝ මරනවා. ඒක අපිට කැමති වෙලා කාපු දැනට කට තියලා ආපහු විස උරෝලා නායා සියලුම විස ගත්තා. අරගත්තාම තාපසයා නිරුපද්‍රිතව නැගිට්ටා. තාපසයා නැගිටලා බලනකොට තමන්ගේ යාළු රණ කකුලුවා සත්තු දෙන්නෙක්ගේ බෙලි දෙකෙන් අල්ලාගෙන ඉන්නවා. ඒකම තාපසයා කියනවා මිත්‍රය මේ අහිංසක සතුන්ට උඹ කුමකට නම් හිරිහැර කරන්නේ? මහා පාපයකට කර තියන්නේ නැතුව වුන් දෙන්න අතරපා. කකුලුවා කියනවා මිත්‍රය තාපසතුමනි මේ වාගේ දුෂ්ටයෝ මේ ලෝකයේ ඉතුරු කෙරුවා. අද ඔබ වහන්සේ හෙට තව එක්කුට විනාශයක් කරනවා මිසක් මෙවුන්ගේ සුබඵල නැහැ. ඒ හින්දා මින් මත්තර මෙවැනි දේ නොකරන්න පාඩමක් උගන්වන්න ඕනෑ කියලා කතුරු දෙකක් වාගේ අඬු දෙකෙන් තද කළා මරුවාරු දෙනවා. මරලා විහික. කාකි තරගහ උඩට වෙලා ඉඳලා ආගියතන්න තුයි ගිල්ලිලා ගියා යන්න කන්න ගිහිල්ලා අනුන්ගේ වාගිලින්ද ගිහිල්ලා උන් හිටි දැන් නැතුව ගියා. යාළුවොත් නැහැ මිනිස්සුත් නැහැ ඔක්කොම ඉවරයි. අවසානයේ මැරිලා තුන් දෙනාම සතර අපා ගත වුණා. අවීචි මහා නරකාදියට ගියා. තාපසයයි රණ කකුලුවයි දෙන්න සුපුරුදු මිත්‍ර දාමයෙන් බවුන් වඩමින් සංසාර ගමනේදී කළ මහා කුසලයන්ගේ ශක්තියෙන් දෙව්ලොව උත්පත්තිය ලැබුවා. පින්නොත් මේ ලෝකයේ මේ ඉන්න අපෞකාරය වරදට ඇද ගන්න පාප මිත්‍රයෝ ඕන තරම්. වරදින් අත මුදවන්න වීර්ය කරන්න. මිතුරු තුමෝ දුක සැප දෙක හිම පැවති බිතු සිතුවම් රූමෙන් පිටු නොපාවිතු. කවදාක්වත් පින්නතුනි කල්යාණ මිත්‍රයා පිටු පාන්නේ. වරදට බැඳෙන්න දෙන්නේ. යහපතෙහිම යොදවන දියුණුවම ප්‍රාර්ථනා කරනවා. ආරක්ෂාවම ලබා දෙනවා. කීර්තියෙන් ගෞරවයෙන් අභිමානයෙන් දිවි ගෙවන්නට මඟ පෙන්වනවා. බිත්තිය කාන්දින ලද රූපයක් කවදාවත් පිටු නොපා තමා දෙස බලා සිටින්නාසේම පින්නතුනි මිත්‍රයා සුපුරුදු මිත්‍රයාගේ තමන්ගේ කලන මිතුරාගේ ජීවිතේ පෝසත් කරනවා.